හරි. අද දිනේදීත් ඉතාම වැදගත් පාඩමක් එක්ක මම ඔයගලන්ට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වැදගත් පාඩමක් කියලා දෙන්න. දැන් අපි අතීත කාලය පාඩම මම ඔයගලන්ට ඉගෙනුවා. I taught you how to use past tense. Today I am going to teach you a very important lesson, that is should and must. This is very very important when you speak in English. You have to use should and must. මේකෙන් විශේෂයෙන්ම අපි කියලා දෙන්නවාට යමක් කළ යුතුයි කියලා කොහොමද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කියන එකයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. දැන් මේක බැරි කට්ටියන්ට ඉංග්‍රීසි භාෂාවේ යමක් කළ යුතුයි කියන එක කියන්න බැරි වෙනවා. ඒ නිසා මේ පාඩම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ යමක් කළ යුතුයි කියලා අපි යොදා ගන්න වචනයක් තියෙනවා. වචන දෙකක්. එකක් තමයි should කියන පදය. should. අනිත් එක තමයි must. මෙන්න මේ දෙකෙන් අපිට විශේෂයෙන්ම යුතුයි කියන දේ කියලා දෙන්න පුළුවන්. කාට හරි කතා කරද්දී යොදා ගන්න පුළුවන්. එතකොට ought to කියලා පදයකුත් තියෙනවා. මේක එච්චර දාන්නේ නැහැ. මොකද ඒක එච්චර බහුලව භාවිත වෙන්නේ නැති නිසා. එහෙනම් අපේ මාතෘකාව තමයි මොකද්ද? should සහ must. මේකෙන් කියන්නේ යම්කිසි කර්තෘ කෙනෙක් කිසියම් ක්‍රියාවක් කළ යුතුයි. දැන් මේකේ non action එකක් තියෙන උදාහරණයක් දැන් අපි කියමුකෝ ඇය ගුරුවරියක් විය යුතුයි නම් she should be a teacher. නැත්නම් she must be a teacher. විය යුතුම නම්. ඒතර ඒ වගේ දේවල් නෙමෙයි. මෙතන යම්කිසි දෙයක් කළ යුතු දේවල්. අපි හොඳින් ඉගෙන ගත යුතුයි. අපි දෙමව්පියන්ව රැක බලා ගත යුතුයි. නේද? ඇය මාව තේරුම් ගත යුතුයි. අපි පරිසරයට ආදරය කළ යුතුයි. අන්න ඒ වගේ වාක්‍යයන් තමයි මේකෙන් කියන්නේ. ඔබ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් විය යුතුයි. අන්න ඒ වගේ දේවල් තමයි මෙන්න මේ පාඩමෙන් අපි ඔයාලට කියලා දෙන්නේ. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. නේද? අපි වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. නේද? රජය පඩි වැඩි කළ යුතුයි. නේද? මේ රජය රට සංවර්ධනය කළ යුතුයි. මෙන්න මේ වගේ වාක්‍ය අපිට යමක් කළ යුතුයි කියලා අපි ඉගෙන ගන්නේ මෙන්න මේ පාඩමෙන්. දැන් මේ should කිව්වත් පුතේ must කිව්වත් මේ දෙකේම තේරුම යුතුයි. හැබැයි මේ must කියන එකේ යුතු බව වැඩි නිසා මම මේකට ධන ලකුණක් දානවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ වගේ වාක්‍යයක් කොහොමද ඔයා නිර්මාණය කරගන්නේ කියලා. දැන් මේක බැරි කට්ටියන්ට එදිනදා ජීවිතේදී කළ යුතු දේවල් කියන්න බැරි වෙනවා. right? අපි දන්න ඕනම වාක්‍ය රටාවක කාරණා හතරක් තියෙනවා. යථාර්ථ වාක්‍ය, නැථාර්ථ වාක්‍ය, ප්‍රශ්න හදන්නේ කොහොමද? නේද? ඉන්ටරොගේටිව් අවස්ථාව කොහොමද? මේ ඔක්කොම අද ඔයාලට මම කියලා දෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේ වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම සබ්ජෙක්ට් එකක් දානවා. සබ්ජෙක්ට්. දෙවෙනි පියවරට should හෝ should කියන පදය හෝ must කියන පදය යොදා ගන්නවා. මේකෙදි ක්‍රියාපදයේ වර්තමාන ස්වරූපයෙන් යොදාගත යුතුයි. වර්තමාන ස්වරූපය කියනව දන්නා මේ ටියුට් එක ඔයගලන්ට හම්බ වෙනවා ඔබට. ඔයගොල්ලෝ ගාව ඇති මේ ටියුට් එක. මේකේ ඔයා දාන්න ඕන පළවෙනි ක්‍රියාපදේ දැන් මේකේ අවස්ථාව ඔබට පේනවා ඇති. V1 V2 V3 වශයෙන් තියෙනවා. මේකේ V1 පළවෙනි අවස්ථාව යට අතට පළවෙනියට තියෙන ක්‍රියාපද තමයි දාන්න පුළුවන් වෙන්නේ. right V1 සහ අන්තිමට දානවා මොකද්ද? ඊට ගැලපෙන්න ඔබ්ජෙක්ට් එකක්. right මෙන්න මේක තමයි නිර්මාණය වෙන ආකාරය. මේක නිර්මාණය වෙන ආකාරය. මේ කළ යුතුයි කියන වාක්‍ය රටාව අපි නිර්මාණය කළ යුත්තේ මෙන්න මේ සාධක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සබ්ජෙක්ට් එකක් ඕන. should හෝ must කියන පද දෙක අවශ්‍යයි. ක්‍රියාපදයේ වර්තමාන ස්වරූපයෙන් පිරිසුදු බිහිවිච්ච අවස්ථාව. ඒ කියන්නේ අර verb stem කියන එක. දැන් go went gone නම් go කියන එක. come came come නම් come කියන එක. ක්‍රියාපද ing කිරීමක් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි බලමු දැන් ඉංග්‍රීසි භාෂාවේ මෙවැනි වාක්‍යයක් නිර්මාණය කිරීම සඳහා කර්තෘපද අවශ්‍යයි. ඒ කර්තෘපද ටික I we you they he she it someone somebody everyone everybody මම මේක past tense එක ගන්නද්දී ඔයාලට මම කියලා දුන්නා. එහෙනම් ඒ කර්තෘපද ටික ඔයා දන්නේ නැත්නම් විශේෂයෙන්ම මේ past tense වීඩියෝ එක බලන්න. එතකොට ඒකේ මම කර්තෘපද ටික ඔයගලන්ට ලියා ගන්නත් කියලා විශේෂයෙන් කිව්වා. හරි? හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද මේකෙන් වාක්‍යයක් හදන්නේ. හරි ලේසි. අපි හිතමුකෝ ඔබ ඉංග්‍රීසි කතා කළ යුතුයි කියලා. ඒ කියන්නේ වැදගත්ම කාරණාවද? ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් ඔයාලට අමාරුනේ ඉදිරියට යන්න නේ. You can't go forward. You will be unable to find a good job without English.
So it's very important to you to learn English, right? Okay, now I'm going to teach you how to make a sentence by using this structure. We'll see how it can be done. Right, first you have to write a subject. Subject means I, we, you, they, he, she ඕන එකක් ඔයාලට දාන්න පුළුවන් පුතේ. right? ඉස්සෙල්ලාම අපි දාමු you. ඔබ ඉංග්‍රීසි කතා කළ යුතුයි කියලා දාන්න ඕන කියලා හිතන්නකෝ. සරල වාක්‍යයක්. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මම මේ පාඩමේ මූලික හරය විතරයි මේ YouTube channel එකේ මේකෙන් කියලා දෙන්නේ. හරිද? එහෙම නැත්නම් මේකේ තව ගොඩක් වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. ඒක සඳහා අපිට අපේ විශේෂ පන්ති තියෙනවා. ඒ පන්ති වලට ඔයාලට එකතු වෙලා ඉගෙන ගන්න පුළුවන්. මෙතෙන්දි මම මේ පොඩි හැඳින්වීමක් ඕනේ. මේකේ මේ පාඩම පිළිබඳ දල අදහසක් ඔයාලට ලබා දෙන්න. මේක වෙනම ඉගෙන ගන්න නම් ඔයා අපිත් එක්ක එකතු වෙලා වෙනම ගමනක් අපි පාඨමාලා අපේ තියෙනවා. ඒවත් එක්ක එකතු වෙලා ඔයාලට මේවා ඉගෙන ගන්න පුළුවන්. right? අපි බලමු මේක කොහොමද ඉස්සෙල්ලාම කරන්න කියලා. සබ්ජෙක්ට් එක දානවා. ඊළඟ should or must. දැන් ඔයා කළ යුතුම නම් දානවා must එක. කළ යුතු දෙයක් නම් should. අපි should දාමු. You should. මේක ඇත්තට ඉංග්‍රීසි කතා කළ යුතුම තමයි. must හරනම් දාන්න මම should එකකින් හදන්නම් කමක් නැහැ. කළ යුතුම නම් must දාන්න. හරි? You should. ඔයා ඉංග්‍රීසි කතා කළ යුතුයි. එහෙනම් කොහොමද කතා කරනකොට අපි දන්නවා speak. ඔයාගේ ටියුට් එකේ 10 වෙනි ක්‍රියාපදය තමයි speak කියන්නේ. You should speak English. ඔබ ඉංග්‍රීසි කතා කළ යුතුයි. යමක් කළ යුතුයි. ඔබ යමක් කළ යුතුයි. You should speak English. හරි සරලයි. එතන මේක අර්ථාර්ථේ වාක්‍යයක්. පැහැදිලිද? right. එහෙනම් මම මේ උඩ ටික මකනවා. යමක් කළ යුතුයි. එතකොට මේවා අපි කියන පොසිටිව් වාක්‍යයක්. right. දෙවැනියට යමක් කළ දැන් යුතුයමක් කියලාම හරියන්නේ නැහැනේ. නේ? යුතු නැති ඒවත් කියන්න ඕන. දැන් ඔබ දුම්පානය නොකළ යුතුයි. ඒක නොකළ යුතු දෙයක්. නේ? දන්නේ වගේ කළ යුතුම දේවල් කියලා හරියන්නේ නැහැ. ඔයා නොකළ යුතු දේවලුත් කියන්න ඕන. ඒක නිසා අපි මේක නෙගටිව් බලන්න මේ සූත්‍රයේ subject should or must should එක දැම්මා verb or object. දැන් මේකේ නැතාර්ථ වාක්‍යයක් කියන්න ඕන නම් අපිට කරන්න තියෙන හරි සරල දෙයක්. කර්තෘ පදේ දාලා මෙන්න මේ should කියන පදයට not එකක් එකතු කරනවා. should එකට not එකක් එකතු කරනවා. මේ should not කියන එක කෙටි කරගන්න පුළුවන් shouldn't කියලා. should not කිව්වත් එකයි shouldn't කිව්වත් එකයි. පැහැදිලිද? හරි. එහෙමනම් අපි shouldn't කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ shouldn't දාලා verb එක වර්තමානයි. You shouldn't speak English. ඔබ ඉංග්‍රීසි කතා නොකළ යුතුයි. දැන් මේක නම් ඇත්තටම දැන් හරි හොඳ දෙයක් නෙමෙයි. මොකද ඉංග්‍රීසි කතා නොකළ යුතුයි කියලා කියන්නේ. නමුත් මේ වාක්‍ය මම හතරට ගන්න නිසායි මෙවැනි වාක්‍යයක් ඔයාලට දුන්නේ. නැත්නම් ඔබ දුම්පානය නොකළ යුතුයි. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. හරිද? අපි තව කිව්වොත් ඔයා පිරිසිදු වතුර පානය කළ යුතුයි. You should drink pure water. Pure. right? pure කියන්නේ පිරිසිදු. pure water. pure කියලා ලියන්නේ මෙහෙම P U R E pure. පිරිසිදු කියන වචනේ තමයි ඒකේ අදහස් තමයි වචනේ තුල තියෙන්නේ. right. එහෙනම් යමක් කළ යුතු නැත්නම් ඔයාලට තියෙන්නේ මේක should not එම දාන්න. right. right. අපි බලමු මේකෙන් ප්‍රශ්නයක් හදන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ හරි ලේසි දෙයක්. මෙන්න මේ පාඩමෙන් ප්‍රශ්නයක් හදන්න ඕන නම් දැන් උදාහරණයක් අපි දෙමු you should read books. තව පොඩි වාක්‍යයක් මම පොඩි වාක්‍ය ගන්නෙ you should read books. ඔබ මොකද්ද මේකේ තේරුම? ඔබ පොත් කියවිය යුතුයි. ඔබ පොත් කියවිය යුතුද? නැත්තම් මේකේ ප්‍රශ්නයක් අහන්න ඕන නම් මේ should පදේ මුලට ගන්න. අපි සාමාන්‍යයෙන් එහෙම නම් අහන්නේ නැහැ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඔබ පොත් කියවිය යුතුද? ඔබ පොත් කියවිය යුතුද? එහෙම අහන්නේ මේක ප්‍රශ්න වගේ අහන්නේ. දැන් හිතන්නකො මේ වගේ එකක්. දැන් මම කියන ඔයාට මෙහෙම දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම කියනවා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. You should learn English. එතකොට එහෙම කිව්වට පස්සේ ඔයාට මයින් අහන්න පුළුවන් සර් අපි ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගත යුතුමද? should we learn English? හරි සරලයි. නේද? අපි කියමු දැන් we should learn English නම් බලමු මේ වාක්‍යය පොඩ්ඩක් හදන විදිහ we should learn English. We should learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි.
මේකේ ප්‍රශ්නේ හදද්දී අපි කරන්නේ මේ දෙපැත්ත මාරු කරන්න. නේද? එහෙනම් කොහොමද? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න යුතුද කියලා අහන්නේ? Should we learn English? Should we learn English? Right? අපි පරිසරය ආරක්ෂා කළ යුතුද? Should we protect the environment? Should we protect the environment? ප්‍රශ්නයක් අසන හැම වෙලාවෙම මෙන්න මේ should පදය මුලට අරගෙන දෙපැත්ත මාරු කරලා වාට පුළුවන් වාක්‍ය නිර්මාණය කරගන්න. right. right. එතකොට දැන් මං කොහේ must කියලා එක්කුත් තියෙනවා කියලා. එතන must එක දාන්නත් පුළුවන් වාට. should එකයි must එකයි එකපාරට දාන්න එපා. අපි කියමු දැන් we must කියලා දාලා අපි ඉංග්‍රීසි භාෂාවේ පුතේ රැක බලා ගන්නවට විශේෂ පදයක් කියනවා look after කියලා. We must look after our parents. We must look after our parents. Look after කියන්නේ රැක බලන. look කියන්නේ බලනවා, after කියන්නේ පස්සේ බලනවා, එහෙම එකක් නෙවෙයි ඈ. මේවා වෙන phrasal verb එකක්. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. දැන් සාමාන්‍ය අපි දන්න ක්‍රියාපදනේ go, come, run ඒවනේ. ඒවා එක පැත්තයි තියෙන්නේ. මේකේ පැත්ත දෙකක් තියෙනවා මේ. look කියලා එකක් තියෙනවා, after තියෙනවා. මේක අතීත කාලේ වගේ හදනවනම් හොඳට මතක තියාගන්න phrasal verb එකකදී වෙනස් කිවීම කරන්න පුළුවන් පළවෙනි පැත්තට විතරයි. දැන් look after කියන එක අතීතේ තමයි looked after. මේකට ed දානවා. දැන් give up කියන්නේ නමක් අතහරිනවා. අතහරිනවා කියන එකේ අතීතයේ gave up. give එකේ අතීතයේ gave up. අන්න ඒ වගේ තියෙනවා. ඉතින් හරි ලේසියෙන් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් මේ ප්‍රශ්නයක් අහනවා මේ must එක දෙපැත්ත මාරු කරන්න. ඒ විදිහට හදන්න පුළුවන් නේද? right. ඉතින් ඒක නිසා හරි සරලයි. අයි බලමුකෝ දැන් සාමාන්‍යයෙන් යමක් කළ යුතුයි කියලා නම් කොහොමද කියන්නේ? හරි සරල විදිහට අපිට කියන්න පුළුවන් නේද? අපි ඉංග්‍රීසි කතා කළ යුතුයි නේද? අපි රජයේ මේ රට සංවර්ධන the government must develop this country නේද? ඒ වගේ තාම ලස්සනට මේ අපි O level විභාගයේ සමත් විය යුතුයි. අපි O level විභාගයේ තාම සමත් විය. අපි කොහොමද ඒක ලියන්න හරියට ලේසි නේ? අපි නම් මොකද V සමත් විය යුතුයි නම් must එක දානවා. We must සමත් වෙනවට ක්‍රියාපදයේ pass the OL exam. We must pass the OL exam. නේද? අපි වැඩිහිටියන් ගරු කළ යුතුයි. We must respect the elders. වැඩිහිටියන් අපි කියනවා elders කියලා. ඉතින් ඒ වගේ තාම සරල විදිහට අපිට නේද රචනාවක් වගේ ලියද්දි නේද අපි පරිසරය රැකිය යුතුයි. ඒ වගේ ගොඩාක් දේවල්. අපි මේ සමාජ ජීවත් වෙද්දී මිනිස්සුන්ගේ තේරුම් ගන්න ඕන. නේද? We should understand people. ඒ වගේ සරල විදිහට අපිට should must පාඩමෙන් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අද අපි ඉගෙන ගත්තේ should සහ must කියන පාඩම මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් දැන් මේ පාඩම ඔයගලන්ට පුළුවන් මේ ක්‍රියාපද ටියුට් එක බලලා ඔයාලට පුළුවන් වැඩිදුර මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාපද දාලා වාක්‍ය හදන්න පුළුවන් කර්තෘපද දාලා නේ I we you they he she everyone everybody ඕන එකක් දාන්න පුළුවන්. Everybody should attend the classes. Everybody should attend everybody everyone ඒවත් කර්තෘපද තමයි. නේද? අපි everybody should understand this. හැමෝම මේක තේරුම් ගන්න ඕනේ. තව හොඳ වාක්‍යයක් මම කියන්නම්. You should come to work on time. You should come. ඔබ ආයුතුයි වැඩට on time. මොකක්ද මේ on time කියන්නේ? On time කියන්නේ හරි වෙලාවට වෙනවා නම් on time. තව වචනයක් තියෙනවා in time කියලා. In time කියන්නේ කලින්. You should come to work on time. You should come to work on time. Right? එහෙනම් මේ විදිහට වාට විශාල වශයෙන් වාට හදන්න පුළුවන් වාක්‍ය. ඉතින් අපේ මේ තියෙන්නේ ටියුට් එක මේ වගේ ආදර්ශ වාක්‍ය ගොඩක් තියෙනවා. නේද? එතන මේ ක්‍රියාපද ටියුට් එක බලලා වට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ විශේෂයෙන්ම ස්පෝකන් ක්ලාස් එකක් අපිට මට පුළුවන් අපි කරන ස්පෝකන් ක්ලාසස් ඒ වගේ ස්පෝකන් ක්ලාස් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම කැමති නම් ඔයාව ඉතාලම කෙටි කාලෙකින් දැන් මෙතන අපි නිකන් පාඩම විතරයි ඉගෙනුවේ. මේක අපි ඉංග්‍රීසි කතා කරන්නත් ඔයාලට කියලා දෙනවා. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ආස නම් අපි විශේෂයෙන්ම ඉතාලම කෙටි කාලෙකින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 071 8 0 7 9 3 2 3 නේද මට කෝල් එකක් ලබා දෙන්න.
තාම ඉක්මනින් වාට ඉංග්‍රීසි කතා විශේෂයෙන්ම රැකියාවන් කරන කට්ටියන්ට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට නේද? So I'm going to start now. I have already started classes. These days also I have classes. So if you want to improve your English knowledge, please join with me. I'll teach you how to speak in English. ඉතින් ඒක නිසා අද ඉංග්‍රීසි කතා කරන එක ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම අපේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරු ගොඩකට ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි නේද? එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න. ඒ හැකියාව අපිට තියෙනවා. ඒක නිසා හොඳ ගමනක් යන්න පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් එක්ක අපි දිනපතාම දැන් ඉදිරි කාලේදී ඔයගලන්ට මේ වගේ හොඳ වීඩියෝ අපි ලබා දෙනවා. ඉතින් ඒ අනුව එහෙනම් තවත් වීඩියෝ එකක් එක්ක අපි ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම ජය වේවා.